Hi guys, welcome to my YouTube channel. මම අද ගෙනාව රස කෑම එකක්. මේ තියෙන්නේ රුලන් ලඩ්ඩු. මම මේක හදනව නම් වීඩියෝ කරේ නැහැ. මම මේකේ රෙසිපි එක කියන්නම් මම හැදුවේ කොහොමද කියලා. මම මේකට ගත්තා රුලන් 250යි, සීනි 150යි, බටර් ග්‍රෑම් 100යි, වියලි මිදි, කජු ගත්තා. ඊට අමතරව පිටිකිරි මේස හැඳි 4ක් මම මේකට පාවිච්චි කරා. මම මේක හදන විදිය කියන්නම්. මුලින්ම අපි රුලන් ටික හොඳට බැද ගන්නවා. ඊට පස්සේ අපි බටර් ටිකයි සීනි ටිකයි හොඳට මෙල්ට් කර ගන්නවා. මෙල්ට් කරගෙන ඒකට අපි වියලි මිදි සහ කජු ටික ඇඩ් කර ගන්නවා. ඊට පස්සේ අපි පිටිකිරි ටිකත් ඇඩ් කරගෙන හොඳට මෙල්ට් වුණාට පස්සේ මේ රුලන් ටික බැදගත්තු රුලන් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේක උණුවෙම තමයි මේ විදිහට ලස්සනට බෝල විදිහට හදාගන්නේ. මේ බලන්න guys හරිම ලස්සනයි. මම මේක ඇත්තටම හැදුවේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්. අද 2025 4/13 හෙට 2025 4/14 අපේ සිංහල අවුරුදු කෑම මේසෙට තමයි මම මේක හැදුවේ. ඇත්තටම මේක හරිම ලස්සනයි සහ මේක වරදින්නෙත් නැති කෑම එකක්. සහ ගොඩක් අය මේ කෑම එකට ආස වෙයි කියලා මට හිතෙනවා. ඉතින් අපි බලමු අපේ කෑම මේසෙට තියලා කොහොමද අපේ ගෙදරට එන අයගේ ප්‍රතිචාර ඒ වගේම මේකට බබාලා එහෙමත් ගොඩක් ආස වෙයි. සහ මේක අපි ගොඩාක් වෙලාවට හදන අඩු කෑම එකක්නේ. ඉතින් හැමදාම තියෙන කෑම වෙනුවට ඉතින් මේක හරිම වෙනස් කෑම එකක්. සහ හදලා බලන්න ඇත්තටම හරිම ලේසි. මට නම් ලොකු වෙලාවක් ගියෙත් නැහැ මේක හදන්න. සහ මේ හරිම ලස්සනයි. සහ හරිම පහසුවෙන් වරදින්න නැති වෙන්න ලස්සනට හදාගන්න පුළුවන් කෑම එකක්. Thank you. අපි ආයි වීඩියෝ එකකින් හමු වෙමු. ඉන්නම්. Bye.